sympathy, empathy, apathy. ඔයාලත් මේ වචන තුන අනිවාර්යෙන්ම අහලා ඇති. හැබැයි සමහර වෙලාවට කොයි වචනේ කොතෙන්ද පාවිච්චි කරන්න ඕනේ කියන එක පැටලෙනවා. ඉතින් අද වීඩියෝ එක ඒ ගැන. සිම්පති කියලා කියන්නේ අනුකම්පාව. ඒ කියන්නේ කාට හරි කරදරයක් දුකක් වගේ දෙයක් ඇති වුණාම ඔයාට එයා ගැන අනුකම්පාවක් වගේ ඇති වෙනවා. හැබැයි මේ වෙලාවේ ඔයා පිටතින් ඉඳලා දුරින් ඉඳලා බලලා තමයි එයා ගැන දුක් වෙන්නේ. උදාහරණයක් විදිහට ඔයාගේ යාළුවෙක්ට ජොබ් එක නැති වෙනවා. එතකොට ඔයා කියනවා I'm so sorry to hear that. මට ඒක අහන්නත් දුකයි. ඒ කියන්නේ ඔයා පිටතින් ඉඳලා නිකන් එයාගේ හිත හදන්න අනුකම්පා කරලා මේ වගේ දෙයක් කියනවා. ඒක සිම්පති. එම්පති කියලා කියන්නේ ඔයා කාට හරි කරදරයක් දුකක් වගේ දෙයක් වුණාම ඔයා ඒ ප්‍රශ්නට බැහැලා බලනවා ඒ දේ මට වුණොත් කොහොම වෙයිද? අන්න ඒ වගේ. කලින් උදාහරණයක් ගත්තොත් ඔයාට යාළුවාගේ ජොබ් එක නැති වෙලා තියෙදි ඔයාට කියනවා I completely understand how you feel. මට හොඳටම තේරෙනවා ඔයාට කොහොමද දැනෙන්නේ කියලා. ඒ කියන්නේ ඔයා මේ වෙලාවේ හිතනවා මටත් ඒ වගේ ජොබ් එක නැතුව ගියොත් මට කොහොම හිතෙයිද කියලා හිතනවා. මේකට අපි සහකම්පනය එම්පති කියලා කියනවා. අපති කියලා කියන්නේ උදාසීන බව. ඒ කියන්නේ ඔයාට කිසිම හැඟීමක් දැනීමක් නැහැ කියලා අපි කියන්නේ. ඒ වගේ ඔයාට කාට හරි කරදරයක් දුකක් වුණාම ඔයා ඒක ගණන් ගන්න. ඔයාට ඒක වැඩක් නෑ. කලින් උදාහරණයක් ගත්තොත් ඔයාගේ යාළුවට ජොබ් ගන්න තුන. එතකොට ඔයා කියනවා that happens to people all the time. ඔය ඉතින් ඕන තරම් මිනිස්සුන්ට වෙනවනේ කියලා ඔයා ඒක ගණන් ගන්නෑ. ඒකට අපි කියනවා apathy. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට sympathy, empathy, apathy කියන වචන තුනේ difference එක තේරෙන්න ඇති කියලා.